දැන් ගොඩක් අය මේ බයිවල තේරුම දන්නේ ගොඩක් අය විසින් කියලානේ. හරිද? මේකේ තේරුම දන්නේ විසින් කියලා. හැබැයි බයි පාවිච්චි වෙන මතක තියාගන්න ඕන තව තේරුමක් තියෙනවා. ඒ තමයි වන විට. මේ බයිවල මතක තියාගන්න ඕනේ අනෙක් තේරුම තමයි වන විට. හරි? වන විට. තව තේරුම් තියෙනවා බයිවලට. වන විට කියන එක හුඟක් අය පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ හෙට වෙන විට කියලා කිව්වහම කාලයක් එක්ක හෙට වෙන විට කිව්වහම by tomorrow. හරිද? හෙට වෙන විට by tomorrow. හරි? ඒ වගේ කාලයක් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ලබන මාසෙකට කිව්වොත් by next month. right? ලබන සතිය වෙනකොට by next week. ඊයේ වෙද්දි by yesterday. අද වෙද්දි by today. ඔය වගේ කාලයක් එක යූස් කරන්න පුළුවන්. 2050 වෙන විට කියන්නේ by 2050. හරි? අන්න එහෙම මේ බයිවල විසින් කියන එක ඇරෙන්න වන විට කියන තේරුම ඇත්තටම දැනගත යුතුම තේරුම දැනගන්න ඕන එකක්. හරි?